7න් හම්බුනේ නිමු පුතාලා දෙන්න. ඊට පස්සේ ඉස්පිතාලේ නැගගෙන ඉවරලා අපි එක්කෙනෙකු ඇහැ සුදු පාට වගේ ආවා. ඊට පස්සේ අපි පලාවට ඉස්පිතාලේ කිලිකෙන් ඉස්සරහ සම්බන්ධව කිලිකෙන් කිව්වා අපිට පරීක්ෂණ ආයක කරන්න තියෙනවා. මේ දෙන්නක වැඩි දුර පරීක්ෂණ සඳහා රික්ටර් එකේ කොළඹ රික්ටර් එකට එක්කන් යන්න කියලා. ඒවා රික්ටර් එකේ පරීක්ෂණ ආයක කරලා ස්ටේජ් නැහැ කියලා කිව්වා දෙන්නගෙම. කිව්වේ ඇහි තියෙන සිවියක් උපතින්ම අයින් වෙලා කියලා තමයි කිව්වේ ડોක්ටර්ලා. ඒක හොඳ කරන්න බෑ කියන එක තමයි මේ ડોක්ටර්ලා කියන්නේ. කවුරු හරි මට හිතේ විශ්වාසයක් තියෙනවා කවුරු හරි ඉදිරිපත් වෙලා මේ දෙන්නගේ හොඳ කරන්න ડોක්ටර් කියන කොරෝනා බේස් එක කොරෝනා වැක්සින් එක විසක් කියලා කියන්නේ. මෙතන මුකුත් කරගන්න බෑ මට. මේ මම කෙරුවේ කුලියට මේ වැඩ කෙරුවේ කුලියට යනවා දැන් තමයි මුකුත් මම මාස 6කටත් වැඩි දැන්ට මුකුත් වැඩක් වලක් කරගන්න බෑ මගේ කකුල නිසා. මේ තමයි නිමුල් බබලන් ලොකු පුතා. මෙයාට ඇස් පේන්නේ නැහැ මෙයාට ස්නායු ආබාධයක් තියෙනවා කියලා ડોක්ටර් කිව්වේ. මෙයාගේ ඔළුවට පිට් එක එනවා. ඒ වගේම තවම මෙයාට මේ අවුරුදු 3ක් දැන් මේ බබාලට මෙයාට තාම ඇවිද ගන්න බෑ. මෙයා ඉඳ ගන්නවා විතරයි. මේ කිව්වේ ඔළුව කඩ වැටෙන එක සුවඳ ගන්න කියලා මෙයාට ඇට පිටින් මොනවද කන්න දෙන්න එපා කියලා කිව්වේ ડોක්ටර්ලා. මෙයාට දෙන්නේ බෙන්ඩර් කරලා තුනක් බෙන්ඩර් කරලා තමයි මෙයාට කන්න පුළුවන්. ඇට පිටින් මෙයාට කන්න අමාරුයි කියලා මෙයා කන්න බෙන්ඩර් කරලා කතලිකක් විතර යනවා මාසෙකට කෑමවල. මම දැන් මාස 6කටත් වැඩි දැන් මේ ඉස්පිතාලේ ටිකට් කපුක් දාන්නලා කියන්නේ මේ තුවාලේ මේව වෙනකම් තාම වැඩ කරගන්න බෑ. මොකද ડોක්ටර් කිව්වේ මේ කකුල පරීක්ෂා කරගන්න කියලා විස බීජයක් ගිය තුවාලයක් නිසා. මට සීනි තියෙනවා. සීනි තියෙන හින්දා උපරිම පරීක්ෂා වෙන්න බෑ. මොකද නැත්තම් කකුල කපන්න වෙන මේක තමයි කිව්වේ කකුලේ තුවාලේ උඩ දිගුව. උඩ දුවන මේක තමයි මුලින් කිව්වේ ડોක්ටර්ලා. ඊට පස්සේ තමයි මේ උපරිම කකුල තලා ගන්න හැදුවා. පුළුවන් තරම කකුල උඩ තියන් ඉන්න තරමට තමයි හොඳයි